තායිලන්තයේ මේ හාමුදුරුවෝයි බෞද්ධ ජනතාවයි මේ රටට ඇවිල්ලා විවිධ තැන්වල ආගමික වතාවත් ධර්ම දේශනා ඒවා මේවා කරන බව මට දැනගන්නට ලැබුණා දැන්. ඇත්තටම බොහොම හොඳ ක්‍රියාවක් ඒක. මේ වකවානුවේ විශේෂයෙන් අපි වැදගත් කොට අගය කොට සලකනවා මේ අසරණ තත්ත්වයට පත් වුණු ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම ඒ වගේම ඒ අයට බඩු බෙදා දීම ආදී කටයුතු සිද්ධ කරනවා දකින්ද ලැබීම ලොකු සතුටට හේතුවක්. ඉතින් මේ වකවානුවේදී අපේ රටේ මේ අසරණ තත්ත්වයට පත් වෙච්ච ජනතාවට ගෙවල් දොරවල් හදලා දෙනවා නම් ඒ වගේම ආහාර පාන ආදී සකස් කරලා දෙනවා නම් ඒ වගේම හිත හදාගන්න අනුශාසනා ආදී පවත්වනවා ඉතාමත් කාලෝචිතයි. ඉතාම වටිනවා කියන එක මම විශේෂයෙන් සඳහන් කරනවා. ඉතින් මේ කාර්යය ඇත්තටම රට පුරාම මේ අය සිදු කරගෙන යනවා. ඒ මධ්‍යස්ථාන භාවනා මධ්‍යස්ථාන ඒ කීතෝල මේ වකවානුවේ ඇටියට ඒ කටයුතු සිද්ධ කිරීම ඇත්ත වශයෙන්ම ඉතාම වැදගත් වෙනවා. මිනිස්සු බොහෝම අසරණ තත්ත්වයට පත් වෙලා ඉන්නේ. අන්තිමට ලැබුණත් ඒ අයට ඉන්න තැනක් නැහැ. හරියට ගෙයක් දොරක් නැහැ. ඒ වගේ දූ දරුවෝ නැති සමහර අයට දෙමව්පියෝ නැති ඒ විදිහේ මහා ව්‍යසනවලට පත් වෙච්ච අයට හිත හදාගන්න මේ විදිහේ වැඩ පිළිවෙලක් කරනවා නම් ඒක ඉතාම අගය කරන්න පුළුවන්. ඒ වගේම මේ කාර්යය ඉතාම හොඳින් සාර්ථකව ඉටු කරගෙන යාමට ඔබතුමාලට වහන්සේලාට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. එහෙමයි.